WhatsApp use කරන ඔයා දැනගත යුතුම ට්‍රික්ස් 6ක් ගැන තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඔයා WhatsApp use කරන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ ට්‍රික්ස් දැනගත යුතුමයි. ඒ වගේම මම මතක් කරනවා මට personally message එකක් දාලා මගේ audience එක කෙනෙක් setting එකක් හදාගන්න ගැන අහලා තිබුණා. ඉතින් මම එයාටත් help එකක් විදියට මේ වීඩියෝ එකම reply වීඩියෝ එකක් විදියට මම එයාට මේ setting එක හදන විදිය කියලා දෙනවා. ඉතින් ඒ වගේම ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි වැඩිපුර කතා කරන්න නැතුව අපි වීඩියෝ එකට යමු. නැත්තම් වීඩියෝ එක තව දිග්ගැසෙන හින්දා. එවැනි ට්‍රික්ස් එක මම ඔයාලට කියලා දෙන්න තමයි හදන්නේ. ඔයාට පුළුවන් තප්පර ගානකින් AI ස්ටිකර් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් WhatsApp එකෙන්. කිසිම ඇප්ලිකේෂන් එකක් ඔයාට අවශ්‍ය නැහැ මේ වැඩේට. ඉතින් ඔයාට පුළුවන් කෙලින්ම ඔයාගේ ස්ටිකර් බාර් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙතන search icon එක ක්ලික් කරගන්න. ඉතින් search icon එකේ මෙතන typing එකක් දාගන්න ඕනේ. ඔයාට අවශ්‍ය කරන ටෙස්ට් එක සම්බන්ධයෙන් ස්ටිකර් එක සම්බන්ධයෙන්. ඉතින් මම මෙතන type කරගන්නවා good night කියලා මම type එකක් දාගන්නවා මේ විදිහට good night බබෝ කියලා දාගන්නවා. ඉතින් මේ විදිහට මම දාගන්නවා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ජෙනරේට් කරලා දුන්නා මේ වගේ ස්ටිකර් ටිකක්. ඉතින් මෙයාගේ රිසල්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට type කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්ටිකර් ක්‍රියේට් කරන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට පුළුවන් මෙතන සිංහලෙන් type කරන්න. ඉතින් මම මෙතන hi කියලා type කරගන්නවා. ඉතින් මේ විදිහට මම hi කියලා typing එකක් දාගන්නවා. හරි ඉතින් ඔයාලට සිංහලෙන් type කරලා මෙතන ස්ටිකර් ක්‍රියේට් කරගන්න පුළුවන් එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් පළවෙනි ට්‍රික්ස් එක තමයි මම ඔයාලට කියලා දුන්නේ. හරි ඉතින් අපි යමු දෙවෙනි ට්‍රික්ස් එකට. ඉතින් ඉක්මනටම අපි යමු දෙවෙනි ට්‍රික්ස් එකට. හරි ඉතින් මම ඔයාලට මේ ට්‍රික්ස් එක ගැන sample කියලා දෙන්නම්. ඉතින් ඔයා save කරලා නැති කෙනෙකුට ඔයා දාන status එකක් කොයිම වෙලාවකවත් පෙන්නන්නේ නැහැ. ඉතින් ඒක ඔයා හොඳටම දන්නවා ඇති. ඉතින් WhatsApp ලා මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට එහෙම නැත්නම් විසඳුමක් විදිහට WhatsApp ලාම දීලා තියෙනවා සිස්ටම් එක. ඉතින් ඔයා normally status එක දාන විදිහට යන්න ඕනේ. හරි ඔයාලට normal පරිදි status එක select කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට photo එක select කරලා normal status දාන විදිහට. ඉතින් මම මේ status එක click කරාන ඊට පස්සේ number එකක් ඔයා select කරගන්න ඕනේ save කරලා නැති කෙනෙකුයි. ඉතින් මම මේ විදිහට number එක select කරගන්නවා. ඉතින් මම මේ විදිහට normally status එක දානවා. ඉතින් automatically status එක යාට notification එකක් විදිහට message එකකුත් යනවා. ඊට පස්සේ ඔයාලට normally බලා ගන්න පුළුවන් ඔයාලා දාපු status එක. ඉතින් මට මේක practically ඔයාලට කරලා පෙන්නන්න වෙන්නේ නැහැ. මගෙන් ළඟ phone දැන් නැති නිසා. ඉතින් ඒකට sorry එන්න ඕනේ කියලා මම මතක් කරනවා. හරි ඉතින් ඔය විදිහට තමයි ඒ ට්‍රික්ස් එක කියලා දුන්නේ. ඉතින් අපි යමු තුන්වෙනි ට්‍රික්ස් එක තමයි ඉතින් චූටි නෝටි වැඩ කරනවට වැදගත්ම වෙන ට්‍රික්ස් එකක් තමයි මම කියනවා. ඉතින් ඔයා මොබයිල් එකේ data on එකේ ඉතින් හැමෝටම පෙන්නනවා ඔයා මොබයිල් එකේ data on කරගෙන ඉන්නේ කියලා. ඉතින් WhatsApp users ලට ඔයාලට ගොඩක් ප්‍රශ්නයක් වෙලා ඇති. කිසිම social media එකක් පාවිච්චි කරන්න විදියක් නැහැ. ෆෝන් එකේ data on එකේ නිසා හැම කෙනාම message වලින් පුරවන නිසා. ඉතින් මේකට option එකක් විදියට WhatsApp ළම දීලා තියෙනවා tricks එකක්. ඉතින් මම මේ tricks එක කියලා දෙනවා. ඉතින් අපි හරි ඉතින් ඔයාලට පුළුවන් WhatsApp එකේ 3 dot touch කරලා setting වලට යන්න. ඉතින් මෙතන තියෙනවා storage and data කියලා tab එකක්. ඉතින් ඔයා මේක click කරගන්න ඕනේ. ඉතින් මෙතන proxy කියලා තියෙන එකත් click කරගන්න ඕනේ ඔයා කියලා. ඉතින් මම කලින් හදලා තියෙන හින්දා මේ විදිහට පෙන්නන්නේ. ඔයාට මෙන්න මේ විදිහට පෙන්නයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා මේක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයා ටයිප් කරගන්න ඕනේ 1 කියලා 4ක්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන 8 කියලා 4ක් ටයිප් කරගන්න. මේ දෙකෙන් කෝක ටයිප් කරත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඔයා හරිය දෙන්න ඕනේ. ඊට පස්සේ හරිය දාලා බෑක් වෙන්න. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඩොට් එක දාලා තිබ්බොත් ඔයා අනිවාර්යෙන්ම ඔෆ්ලයින් ඉන්නේ. ඉතින් ඩොට් එක ඔෆ් කරලා තිබ්බොත් ඔයා අනිවාර්යෙන් ඔන්ලයින් ඉන්නේ. ඉතින් මම සාම්පල් එකක් දාලා පෙන්නන්න.
ඩොට් එක දාලා තියෙන. ඉතින් මම ඕෆ්ලයින් විදියට පෙන්නන්නේ. ඉතින් මේ විදියට මැසේජ් එකක්වත් යන්නේ නැහැ. මම ස්ටිකර් එකක් දැම්මාට සාම්පල් පෙන්නන්න ඕනේ නිසා. ඉතින් මම Facebook එකට ගිහිල්ලා පෙන්නන්නම්. මගේ ෆෝන් එකේ data හොඳට වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඕනේ නිසා Facebook එකට ගිහිල්ලා පෙන්නන්නම්. මේ විදියට Facebook එක load වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට චූටි නෝටි හොර වැඩ කරන ඔයාලට ගොඩක් වැදගත් වෙයි මෙන්න මේ setting එක. ඒ වගේම මම මතක් කරන අනිත් setting එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි චූටි නෝටි හොර වැඩ කරන ඔයාලට. ඉතින් අපි යමු හතරවෙනි tricks එකට. ඔයාට වැදගත් මැසේජ් එකක් ආපු වෙලාවක ඔයාට ඒකට රිප්ලයි එකක් දෙන්න බැරි වෙනවා. ඉතින් එහෙම වුණොත් ඔයාට ගොඩාක් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ රිප්ලයි එක දාන්න බැරි වීම වැරද්දෙන්. ඉතින් ඒකට ඔප්ෂන් එකක් විදියට WhatsApp ලා දීලා තියෙනවා tool එකක්. ඉතින් මේ tool එකෙන් වෙන්නේ ඔයා සීන් කරපු මැසේජ් එකක් ආයෙත් අයිකන් එකත් එක වැටිලා පෙන්නන එක. සරලව කිව්වොත්. ඉතින් ඔයාට මේක enable කරගන්න විදිහ මම කියලා දෙනවා. මෙන්න මේ විදිහ තමයි enable කරගන්නේ. ඔයාට අවශ්‍ය කරන chat එක උඩ long press කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන 3 dot තියෙනවා. 3 dot touch කරලා මෙතන mark as කියන එක click කරගන්න ඕනේ. ඉතින් ඔයාට පේන ඇති මෙතන අමුතු icon එකකුත් එක්ක වැටලා තියෙනවා chat එක. ඉතින් මේ chat එක open කරොත් මේක automatically නැති වෙනවා. ඉතින් මම ඔයාලට කරලා පෙන්නනවා මේ විදිහට. හරි ඉතින් ඔයාට මේකත් වැදගත් වෙයි කියලාම තමයි මම මේ tricks එක ගෙනාවේ. ඉතින් අපි යමු දැන් අන්තිම tricks එකට. ඉතින් පස්වෙනි tricks එකට තමයි අපි යන්න හදන්නේ. ඔයාගේ WhatsApp එක open කරගත්තාම ඔයාලට ගොඩක් ලොකු chat list එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට වුමනා කරන කෙනෙක්ගේ chat එකක් වань ගොඩක් ලොකු වෙහසක් දරන්න වෙනවා. ඉතින් මේකට WhatsApp ලා option එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් group වෙනම, company යාළුවෝ වෙනම, ගෙදර කට්ටිය වෙනම මේ විදියට මෙන්න මේ වගේ tab විදියට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට tab එකක් හදන විදිය තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන plus icon එක click කරගන්න. මම මෙතන නමක් දාගන්නවා. ඉතින් මම මේ විදිහට මගේ කියලා දාගන්නවා. මේකට මම add කියන එක දීලා ඊට පස්සේ මෙතන කැමති account එකක් add කරන්න පුළුවන් මේ විදිහට. මම ඔයාලට sample පෙන්නන්න ඕනේ හින්දා මේ විදිහට account එකක් select කරලා මේ විදිහට මම හරිය දානවා. ඉතින් මට මේක මගේ කියන tab එකට ගියොත් මේ account එක විතරයි පෙන්නන්නේ. all ගියොත් නම් ඔක්කොම පෙන්නනවා. ඉතින් මේක group ගියොත් group විතරයි පෙන්නන්නේ. ඉතින් මගේ group නැති හින්දා group පෙන්නන්න විදියක් නැහැ. ඉතින් මම මේක මගේ කියන එක ගියොත් මේ account එක විතරයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මගේ audience එකේ කෙනෙක් මට message එකක් දාලා අහලා තිබ්බා. ඉතින් එයා හංගලා තියෙන chat log එකේ ඇතුලේ තියෙන account එකට එන message වල notification එක උඩ වැටෙනවා කියලා. ඉතින් මේක කොහොමද අයින් කරගන්නේ කියලා තමයි එයා මගෙන් අහලා තිබ්බේ. හරි ඉතින් එයාට ප්‍රශ්නලා තිබ්බේ chat log එකට දාලා තියෙන account එකෙන් එන message වල notification පෙන්නනවා කියලා. ඉතින් සරලව එයාට කරන්න තියෙන පොඩි දෙයයි long press කරලා notification එක off කරගන්න විතරයි. ඉතින් මේ notification off කරපුවම කොච්චර message ආවත් එයාට කිසිම notification එකක් පෙන්නන්නේ නැහැ. ඉතින් කිසිම බයක් ගන්න නැතුව චූටි නෝටි හොර වැඩ ගන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලට අද tricks 5ක් කියලා දුන්නා. ඉතින් ඔයා මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න මතක් කරලාම. ඒ වගේම මම මතක් කරනවා ඔයාලට මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් message එකක් දාන්න පුළුවන්. මට පුළුවන් වෙලාවට මම ඔයගොල්ලන්ට උදව් කරනවා කියන එක මතක තියාගන්න. ඉතින් මම ඒ වගේම ඔයාලට තවත් දෙයක් මතක් කරනවා. මේ වගේ වැදගත් වීඩියෝ නැවත ඔයාලට බලන්න පුළුවන්. මාව subscribe කරගත්තොත් ඉතින් ඔයාලට පුළුවන් subscribe button එක touch කරන්න. ඉතින් touch කරලා ඉවරලා bell icon එක click කරගන්න ඕනේ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් කරා වගේ ළඟටම වීඩියෝ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
ඒ වගේම ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම්. ඉතින් ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු. සුබ දවසක් හැමෝටම.